ඔයාලගේ දුප්පත්කම නිසා තමයි පුතාව ටීම් එකට ගන්න බැරි. ඒක ලොකු රිස්ක් එකක්. ඒ මගේ දුප්පත්කමයි එයාගේ ක්‍රීඩාවට කිසිම සම්බන්ධයක් නැහැ නේ. එහෙනම් මං කියපු දේ මතකද? Excuse me. රවින්දු, ඔයාලට ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක්. ඒත් අපි ඉන්න තාක්කල් ඒක බිස්නස් එකක්. ක්‍රීඩාව කියන්නේ මැනිකක්. එක්කෙනෙක් ජාත්‍යන්තර කණ්ඩායමට ගියාම එයාට එතන දින්නත් පෙරදුනත් රජයේ රස්සාවක් තියෙනවා. උසස් රස්සාවල් රේල්වේ එකේ, කස්ටම් එකේ, මිනිස්ටර් එකේ, එයාපෝට් එකේ මේ වගේ ලොකු අයට එයාලගේ පුතා ජාත්‍යන්තර කණ්ඩායම ඉන්නවා කියන්නේ ලොකු ආඩම්බරයක්. එයාලා ඒ වෙනුවෙන් ඕන ගණක් දෙන්න ලෑස්ති. ඔයාගේ පුතාව මන් ටීම් එකට ගන්නවට ඔයා කීයක් දෙනවද? 7-5ක් දෙන්න. මට ඕන ගානක් දෙන්න පුළුවන්. එම මං කරොත් මගේ පුතාගේ දක්ෂතාවයෙන් මම පාතර දැම්මා වගේ වෙනවා. උදක්ෂයා ටීම් එකට බලා ගන්න. මං ඉන්නකම් ඔයාට මුකුත් කරන්න බෑ. සර් අපේ ඉස්පේසල තමයි සර්. ඒත් අපි ක්‍රිකට් නම් දන්නේ නැහැ. අනිත් එක අපේ සෙල්ලම ඉන්දර වගේ. ඉතින් එන්න